ඔහු අවුරුදු ගානක් වීඩියෝස් දැම්මා. හැබැයි views ගියම නැහැ. මුලදී ඔහු වීඩියෝ කරද්දී කවුරුත් බැලුවේ නැහැ. ඒත් ඔහු අතහැරියේ නම් නැහැ. දිගටම වීඩියෝස් කරගෙන ගියා. ඔහුගේ පළවෙනි හිට් එක හරිම සරලයි. ඔහු 10000ට ගණන් කරන වීඩියෝ එකක් කරලයි ප්‍රසිද්ධ වුණේ. ඒකෙන් ඔහු පෙන්නුවේ ලොකු සෙටප් ඕනේ නෑ, හොඳ අයිඩියා එකක් තිබ්බොත් ඇති කියලායි. මුලින්ම ඔහු කොලෙජ් එකෙන් අයින් වුණා. ඒ වෙන මොකකටවත් නෙවෙයි YouTube කරන්න. ඒක ලොකු අවදානමක්. ඒත් ඔහු තමන්ගේ හීනෙට තිබුණු විශ්වාසය නිසාම ඒ දේ කළා. ඔහු වීඩියෝස් කරන්න බය වුණේ නැහැ. ඔහුම කිව්වා ඔහුගේ මුල් වීඩියෝස් ක්වොලිටියක් නෑ කියලා. හැබැයි ඔහු වීඩියෝ දාන එක නම් නැවැත්තුවේ නෑ. අවසානයේ කිසිම සපෝට් එකක් නැතුව පටන් ගත්ත මිස්ටර් බීස්ට් අද ලෝකයේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න කෙනා වෙලා. ඉතින් අද අපි කතා කරන්නේ ලෝකයේ ජනප්‍රියම චරිතයක් වන හැමෝම ආදරය කරන මිස්ටර් බීස්ට් ගැන. ඒ කියන්නේ ජිමි ඩොනල්සන් ගැන. මෙයාගේ කතාව ඇත්තටම හරිම අපූරුයි. ඒක හරියට පුංචි කාලේ ඉඳන් හීනයක් පස්සේ ගිහින් ඒක ඇත්තටම හැබෑ කරගත්ත කතාවක් වගේ. මේ ජිමි කියන කොල්ලා ඉපදුනේ 1998 මැයි මාසේ 7 වෙනිදා ඇමරිකාවේ කැන්සස් කියන ප්‍රාන්තයේ. හැබැයි එයා වැඩියෙන්ම හිටියේ උතුරු කැරොලිනාලේ ග්‍රීන්විල් කියන පැත්තේ. ඒක තමයි එයාගේ ළමා කාලයෙන් නිවහන වුණේ. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඇමරිකානු හමුදාවේ හිටපු අය. ඒ නිසා එයාලා ගොඩක් වෙලාවට වැඩවලට ගියා. ඉතින් කවදාවත් එයාට එයාගේ ළමා කාලය එයාගේ අම්මයි තාත්තයි එක්ක ගෙවන්න ලැබුණේ නැහැ. 2016 දී ග්‍රීන්විල් ක්‍රිස්ටියන් කියන පාසලෙන් උපාධිය ගත්තා. මේක පෞද්ගලික පාසලක්. ඊට පස්සේ එයා ඊස්ට් කැරොලිනා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒත් මේක හරිම පුදුම දෙයක්. එයා සති 2ක් විතරයි විශ්වවිද්‍යාලයේ ගියේ. ඊට පස්සේ එයා ඒ විශ්වවිද්‍යාලයෙන් අයින් වුණා. ඇයි දන්නවද? එයාට ඕනේ වුණේ YouTube එකට වීඩියෝ කරන එක පූර්ණකාලීන රැකියාවක් විදිහට කරන්න. මේ තීරණය ගත්තේ 2016 අගභාගයේදී. ඒත් මේ තීරණය එයාට ලොකු පාඩුවක් වුණා. මොකද එයාගේ අම්මා මේකට කැමති වුණේ නැහැ. අන්තිමේදී එයාට ගෙදරින් යන්න කිව්වා. මේ සිද්ධියෙන් අපිට තේරෙනවා ජිමීට එයාගේ හීනේ ගැන කොච්චර විශ්වාසයක් තිබුණද කියලා. ඒක තමයි එයාගේ සාර්ථකත්වයේ පදනම වුණේ. එයා එතනින් පස්සේ ආපස්සට හැරුණේ නැහැ. මිස්ටර් බීස්ට්ගේ YouTube ගමනේ ආරම්භය. ජිමීගේ මේ ගමන පටන් ගත්තේ 2012 අවුරුද්දේ. එයාට අවුරුදු 13 දී විතර. ඒ කාලේ එයාට තිබුණ channel එකේ නම මිස්ටර් බීස්ට් 6000 කියලා. එයා මුලින්ම ගේම් ගහන ඒවා තමයි අප්ලෝඩ් කළේ. තව වෙලාවට එයා YouTube එකේ වෙනත් අය අතර තිබුණ ප්‍රශ්න ගැන කතා කළා. අලුතෙන් YouTube පටන් ගන්න අයට උපදෙස් දුන්නා. ඒත් මේ හැමදේම කරත් එයාගේ channel එක ගොඩක් දියුණු වුණේ නැහැ. අවුරුදු ගානක්ම එයාට මාර කටක් කන්න වුණා. එයාට වැඩි සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටියේ නැහැ. හැබැයි was intro on YouTube කියලා වීඩියෝ මාලාවක් දාපු නිසා 2016 වෙනකොට එයාට 30000ක් විතර සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටියා. මිස්ටර් බීස්ට්ගේ හැරවුම් ලක්ෂය. ඔයාගේ ජීවිතේ වෙනස් කරපු මොකක් හරි තැනක් තියෙනව නේද? ඒ වගේම ජිමීටත් එහෙම දෙයක් වුණා. 2017 දී එයා කවුන්ටිංగ్ කියලා වීඩියෝ එකක් දැම්මා. ඒ කියන්නේ එයා එකේ ඉඳන් ලක්ෂය දක්වා ඉලක්කම් ගණන් කළා. එයාට පැය 40ක් විතර ගියා මේ වැඩේට. මේ වීඩියෝ එක දවස් කිහිපයක් ඇතුළත දහස් ගණනක් මිනිස්සු බැලුවා. ඒකින් පස්සේ තමයි එයාට තේරුනේ මම අමුතු දේවල් කරන්න ඕනි කියලා. ඒක තමයි එයාගේ අද වෙනකල් තියෙන වීඩියෝ වල පදනම උනේ. එයා එතනින් පස්සේ ආපස්සට හැරුණේ නැහැ. ජිමීගේ මේ සාර්ථකත්වය අහම්බයක් නම් නෙවෙයි. පොඩි කාලේ ඉඳන්ම එයා YouTube ගැන ගොඩක් දේවල් හොයලා බැලුවා. එයා වීඩියෝ කළේ විනෝදයට විතරක් නෙවෙයි. එයා YouTube එකේ ඇල්ගොරිතම් එක ගැන විශ්ලේෂණය කළා. ඒක හරියට විද්‍යාඥයෙක් පර්යේෂණයක් කරනවා වගේ. ඉතින් එයා ලක්ෂයට ගණන් කරපු වීඩියෝ එක ඒ මොහොතේ හරි ගියපු දෙයක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ එයා කරගෙන ආපු පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහටයි හරියටම හරි ගියේ.
අපි දැන් කතා කරන්නේ මිස්ටර් බීස්ට් කියන සුපිරි චරිතය එයාගේ වීඩියෝස් වලින් ලෝකෙම වශී කරගත්තේ කොහොමද කියන එක ගැන. මේක හරියට රසවත් කෑමක් හදන රහස් වට්ටෝරුවක් වගේ. මිස්ටර් බීස්ට්ගේ වීඩියෝස් හදලා තියෙන්නේ හරිම සැලැස්මකට අනුව. ඒවායේ තියෙන්නේ අමාරු අභියෝග ලස්සනට නිර්මාණය කරපු දර්ශනවල. එයාගේ වීඩියෝස් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි අමාරු අභියෝග. මේ වීඩියෝස් වලදී මිනිස්සු එකිනෙකා අතර තරඟ කරගන්නවා. ගොඩක් වෙලාවට ඒ සල්ලි වලට. විශාල සල්ලි ප්‍රමාණයක් බෙදා ගන්න තමයි මේ මිනිස්සු තරඟ කරන්නේ. දෙවැනි කැටගරි එක තමයි giving content. ඒ කියන්නේ තෑගි දෙන වීඩියෝස්. මේ වීඩියෝස් වලදී එයා කරන්නේ අසරණ පුද්ගලයන්ට තෑගි දෙන එක. ඒ කියන්නේ නිවාස, සල්ලි මේ වගේ දේවල් මිනිස්සුන්ට දෙන එක. ඊළඟ වීඩියෝ කැටගරි එක උනේ edit content. මේකෙදී එයා කරන්නේ එයාට කරන්න අමාරු දේවල් කරලා පෙන්නන එක. මේ දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට නම් කරන්න බෑ. ඒ නිසා මේ වීඩියෝස් බලන මිනිස්සුන්ට විනෝදයක් වගේම පුදුමයකුත් ඇති වෙනවා. කොහොම වුණත් මිස්ටර් බීස්ට් මේ වෙනකොට ලෝකයේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න YouTuber බවට පත් වෙලා ඉවරයි. ඔහු පොඩි කාලේ ඉඳන් අරගෙන තියෙන තීරණවල වගේම ඔහු කරලා තියෙන දේවල් වලින් අපිට අපේ ජීවිතයට ගන්න තියෙන දේවල් නම් බොහොමයි. ඔහුගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන හොඳම ආදර්ශය තමයි අපි කරන ඕනිම දෙයක් නොනවත්වා කරගෙන යන්න ඕනි කියන දේ. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් දවසක මේ වගේ වීඩියෝවකින් හම් වෙනකල් ඔයාලට සුබ දවසක්.